හැමෝටම සුබ දවසක් වේවා. විශේෂයෙන්ම අපි දැනුවත් කිරීමක් කරනවා සමාජ මාධ්‍ය හරහා. මේ දවස්වල පැතිර යන දරුණු වෛරස් රෝග දෙකක් තියෙනවා. එකක් තමයි වෛරස් උණ රෝගය තියෙනවා. ඒක මිද්දිනි ප්‍රදේශයේ සෑහෙන තියෙනවා මේ දවස්වල. ස්ථිරතාලයේ එතකොට බාහිර බෙහෙත් ගන්න ස්ථාන හැන්දෑවට පිරීලා මේ බෙහෙත් ගන්න ස්ථාන. කෙසේ නමුත් මේ මොලේ උණ නැමැති වෛරස් රෝගය යාබද නගරයේ පැවතිනවා. දැන් සෞඛ්‍ය බලධාරිතුමාට මම කතා කරා මේ සුළු මොහොතකට කලින්. දිනියායේ තිබුණු දරුණු වසංගත මොලේ උණ කියන රෝගය යාබද නගරයට දැන් ඇවිල්ලා තිනවා. අපේ මිද්දිනින් තාම නැති වුණාට වහාම ක්‍රියාත්මක වෙන පරිදි දරුවන්ට මුවාවරණ පළඳින්නටයි කියන පණිවිඩය තමයි සෞඛ්‍ය බලධාරිතුමා දැනුවත් කරන්න කියලා මගෙන් ඉල්ලීමක් කරා. මුවාවරණ පළඳින්න කියන ඉල්ලීම තමයි දැනුවත් කරන්න කියලා කිව්වේ. ඒකට ඒ රෝගාබාධ හැදෙන රාශියකට හොඳම දේ තමයි මුවාවරණ පැලෙන. මේකේ රෝගය බෝ වෙන්නේ නාහය හරහා ගිහිල්ලා. වෛරස් හරහා යන්නේ නාහෙන්. අපි අතගාලා නාහය අතගාපු ගමන් මේ වෛරසය ශරීරගත වෙන්න පුළුවන්. ඒක නිසා මේ රෝගය හැදෙන විදිය, ඒ රෝගය හැදෙන්නේ වළකින්න ඕන විදිය, විශේෂයෙන්ම උණක් හෙම්බිරිසාවක් ඇස්සක් තියෙනවා නම් පාසල් ගත කරන්න එපා. ගෙදර තියාගන්න. සෞඛ්‍ය බලධාරී කෙනෙක් ගාවට ගිහිල්ලා මිස් කෙනෙක් ගාවට ගිහිල්ලා උපදෙස් ලබා ගන්න. ඒ රෝගය විශේෂයෙන්ම මොලේ උණ කියන රෝගය තියෙනවා නම් විශේෂයෙන්ම ලයිට් එක දිහා බලන්න බෑ කියන පොයින්ට් අපිට කිව්වා. ඒකම මේ බෙල්ල හරවන්න බෑ කියන ප්‍රශ්නේ කිව්වා. උණ තියෙනවා කියලා කිව්වා. ඇඟේ පැත්තේ එක්කම එනවා කියලා පොයින්ට් දැනුවත් කරා. ඒෙහි රෝග ලක්ෂණ ටික සේරෝම වෛද්‍ය සංජීව මහතා අපිට ලබා දුන්නා. අන්න ඒ ටික අපි දාලා තියෙනවා. මෙන්න මේ අපේ පේජ් එකේ දාලා තියෙනවා. මේ පේජ් එකේ ඉන්න කට්ටියට තියෙන chance එක තමයි අපි එවෙලෙම ටක් ගාලා හදිසි දැනුවත් කිරීම මේ කමිටුව හරහා මේ මිද්දනී බේකින් නිවුස් පේජ් එක හරහා අපි කියනවා. ඒක නිසා ඔබේ දුව දරුවන්ට මේ දැනුවත් කරන්න මුවාවරණ පළඳින්න කියන ආවරණ දැනුවත් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒකම ඔබත් හැකිතාක් විශේෂයෙන්ම මේ දවස්වල තියෙනවා තන්සල්, තොරන්, සැනකෙලි මෙන්න මේ රංචු මගින් ගොඩ ගැහෙන ස්ථානවලින් ඈත් වෙලා ඉන්න තරමට මේ පරිසම් වෙලා තියෙන පුළුවන්. දාන මලකෙවල්, මගුල් ගෙවල් මේ වගේ ඈත් වෙලා තමයි පුළුවන් තරම් ඉන්න ඕන. දුරස්ථභාවය පවත්වාගෙන යාම සහ මුවාවරණ පළඳීම තමයි මේ රෝගයෙන් පරිස්සම් වෙන්න කරන්න තියෙන්නේ. ඒ සඳහා දැනුවත් වන්නට කියලා ඉල්ලීමක් කරනවා. මේ පණිවිඩයේ ඉස්කෝල ගෲප් වලට දාන්න කරුණාකරලා තිරුවන් සරණයි. යහපතක් වේවා.